අද අපි සුදානම් බිසාට් ලංකා අපේ පළවෙනි වැඩසටහන විදියට ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයෙකු සමග කතාබහක යෙදෙන්න. අද අපිත් සමග කතාබහට එකතු වන්නේ මිස්ටර් කීර්තිසිංහ මහත්මයා. ආයුබෝවන්. මුලින්ම ඔබතුමාගෙන් මම දැනගන්න කැමති ඔබතුමාගේ මේ ගමනේ ආරම්භය ගැන. ඔව් ඇත්තටම ඔබ ඇහුවේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මම මුලින්ම මෙච්චර ලොකු මිනිස්සෙක් නෙමෙයි. මමත් 8-5 ජොබ් එකක් කරපු කෙනෙක්. ඒත් මට එක කාලයකදී තේරෙනවා මට මේ විදිහට මගේ හීන හැබෑ කරගන්න යන්න බැරි බව. ඉතින් මම සම්ප්‍රදායික 8-5 රැකියාවෙන් වෙනස් වෙන්න හිතනවා. ඒ තමයි මගේ හැරවුමේ පළමු අවස්ථාව. ඉතින් මම යාළුවෙක් එක්ක මගේ කුළුබඩු ව්‍යාපාරය පටන් ගන්නවා. මුලින්ම කුරුදු පොතු වලින්. මට ගොඩක් බාධක ආවා. ඒත් මම අරමුණක් ඇතිව වැඩ කළා. ලොකු ව්‍යාපාරිකයෙක් වෙන්න හිතලා වැඩ කරේ නෑ. මම මගේම දෙයක් හදනවා කියලා අරමුණින් වැඩ කළා. නිකම්ම මේ තැනට ආවා. හැමෝටම හීන තියෙනවා. එයාලා අමාරුවෙන් වුණත් පළවෙනි අඩිය තියන්න උත්සාහ කරන්න නෑ. ඔබත් සමග කතා කරන්න බොහෝ දේ තියෙනවා. මේ කතාබහ තවත් දිනකට දිගහැරෙන්න තියෙනවා. අද පළවෙනි වැඩසටහන ඉවර කරන්න කලින් ඔබතුමාට කියන්න තියෙන්නේ මොනවද? මුලින්ම බිසාට් ලංකා මාධ්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලයටත් අධ්‍යක්ෂකවරුන්ටත් ස්තුතිවන්ත වෙනවා. මේ තුලින් ලංකාවේ කිසිදා නො පිබිදීමක් ඇති වෙයියි මම විශ්වාස කරනවා. ලංකාවේ මේ වගේ දෙයක් කරන නාලිකාවක් මම දැකලම නැහැ. ප්‍රේක්ෂකයන්ටත් ආරාධනා කරනවා බිසාට් ලංකා එක්ක දිගටම රැඳී ඉන්න කියලා. තරුණ තරුණියන්ට කියන්න තියෙන්නේ ඔයාව වෙනස් කරන පුංචි අදහස කොයිම වේලාවක හරි ඒවි. ඒ අදහසින් පළවෙනි පියවර තියන්න. ඒ අදහසින් පළවෙනි පියවර තියන්න. අවදානමක් ගන්න බය වෙන්න එපා. අවදානමක් ගත්ත අය තමයි සාර්ථක වුණේ. බොහොම ස්තුතියි මිස්ටර් කීර්තිසිංහ මහත්මයා. ආදරණීය ප්‍රේක්ෂකයනි, පළවෙනි වැඩසටහන නැරඹු ඔබටත් ස්තුතියි. රැඳී සිටින්න. අපි බිසාට් ලංකා